අපි දැන් මේ කන්නට වීඩියෝ ඒ වීඩියෝ අමරණීයයි අද්විතීයයි කියලා දැන් මාස දෙකකට විතර පස්සේ මාසයක් විතර පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ. ඉතින් අද අපේ කොල්ලෝ ටික හදන්න යන්නේ මේ සබ්මැරින් එක පාන් වලින්. අපි යන්නේ වැවට හදන්න. ඒකට තමයි මේ යන්නේ. ගෙඩියක් තියෙන සති 3කින් විතර මතක් කරපන්. හතරක් තියෙන හතරක්. අපි මේ යන්නේ ලැබ් මැදින්. ඔයාලට වෙනිලාවක මේ මොනවද කියලා පෙන්නන්න. ඉතින් ඔයාලත් කැමති ඇති කොහොමද මේ පාන් වලින් සබ්මැරින් හදන්නේ කියලා දැනගන්න. ඔයාලට අපිත් එක්කම හිටියොත් දැනගන්න පුළුවන් කොහොමද හදන්නේ කියලා. පියන්. මේ ඉන්නේ සුපුරුදු ප්‍රාදී අපේ චෙෆ් මහත්තයා. මොනවද හදන්නේ? අද අපි පාන් වලින් සබ්මැරින් එකක් වගේ හදලා ඔව් සලාඩ් එකක් හදලා ඔව් ආය කුකුලෙක් ඉන්නවා රෝස් කරන්න. කුකුල් භාගයක්. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහ. මම පොඩ්ඩක් විස්තර කියන්න බලන්න කොහොමද මේ අපි ඉස්සෙල්ලාම කුකුල් භාගයක් ගෙනාවේ පැකට් එකේ. ඔව්. ගෙනල්ලා යෝගට් ඊට පස්සේ දෙහි මිරිස් මස්කාරි තුන පහ දාලා මිශ්‍රණයක් හදලා දැන් කුකුලයි දාලා පොඩිලේ වහලා දී එකම ඉංග්‍රීසියෙන්ම දාලා තියෙනවා. අල දාලා තියෙනවා. දාලා තාම මනිස් ගන්න එක ගණන් වැඩි. අන්න පාන් ගින්නේ. පාන් ටික ආවේ නැහැ. ඉකොනොමික් ෆ්‍රෙන්ඩ්ලි විදියට. ඔව්. බජට් ෆ්‍රෙන්ඩ්ලි විදියට. කරන්නේ. බලමු අපි මොකද වෙන්නේ කියලා. කාටේන රැඳලා ඉන්න. දැන් තමයි පටන් ගත්තේ අත්තම. යන්න වැවටනේ වැවේ දරන්නේ. අපි දැන් මේ වැවට තමයි යන්නේ. දැන් මෙහෙම වැවක් තියෙනවා ළඟ. අර ඉස්ස කලින් වීඩියෝ එකේ පෙන්නුව වැවක්. ඒ වැවේ තමයි අපි මේ බර්ගර් හදන්නේ. මේ ඉතින් දැයකට දැන් වැවට ගියට දර නැහැනේ. දැන් දර හොයන්නත් ඕනේ. මාරක ගන්නේ අපි කවි කියලා. උත්සාහකට හිමි දෙරියේ නන්දා නන්දර කහනවා. මේ ටිකිරි මේ ටිකිරි මේ ඉන්නේ මුතුමැණිකේ මල පෙන්නන්න. මුතුමැණිකේ අපේ පස්සෙන් එනවා. මන්නම් කියන්නේ මදි වේනේ. ජනගණන අනුපාතය. මේ 2015ට සාපේක්ෂව දරුවපත් අඩු වෙලා තිබ්බත් මීමින්නේ නෑ ඒක නෙමෙයි. දරුවපත් එහෙම ඒක නෙමෙයි. 3 ඉඳන් 2014 වෙනකම් අඩු වෙලා තියෙනවා. හේතුව සාමාන්‍යයෙන් ශිෂ්ටාචාරයක් අවරින් නම් රේට් එක තියෙන්න ඕනේ එක මවකට ළමයි 2.01ක් තියෙන්න ඕනේ ජනගහනය නොනැසී පවතින. 0.1ක් වෙන්න දන්නේ. මේ ලංකාවේ දැන් ඉඳලා අඩු වෙන්නේ 1.59ක්. මේ විදිහට කියපුවාම 2050 දී ලංකාවේ ජනගහනය 1980 හිටපු ගණන්ට සමාන වෙනවා. ඒක අතරම ප්‍රශ්න. කියන්නේ 80 වෙද්දී අපේ දැන් ඉන්න ජනගහන අඩු ඉත ජනගහන. ඔව්. ආසන්න ඩෙමිටෝ සාමාන්‍ය අපි දන්න කාලේ මිලියන 20 නම් දැන් මිලියන 2කට ගන්න. එතකොට 1980 වෙද්දී වඩා ගොඩක් අඩු වෙන්නේ මිලියන 10ක් විතර. ඒ කියන්නේ අපි දැන් මිලියන 6 විතර අඩුවකට තමයි යන්නේ යන්නේ. ඉතින් දැන් ඉතත් පස්සේ තියෙන්නේ මිනිස්සු හිටියට ඒ විදිහේ එතන ගොඩක් ඉන්නේ ජනගහනය කියන්නේ රටේ ආර්ථිකයට දායක වෙන්න බැරි ජනගහනය. දැන් අපි යන්නේ ලිප ගහන්න. හරිද? මෙන්න මෙතන. දැන් යන්නේ දර හොයන්න. අපි යම් බලන්න කට්ටිය කොහොමද දර හොයන්න යන්නේ කියලා. දරයක් අදින්න යන්නේ. ඕ හොල්ලන්ට වගේ වැටෙයි ඈ. වැටෙන කැලේ වැටු. හැබැයි මේක ඇද්දොත් අපිට කඩා ගන්න බැරි වෙන්නේ කොහොමද? කඩමුනේ. පොඩ්ඩක් මාත් හරි ලස්සන තැනක් පෙන්නන්නම්. මේ අපි ගිනි ගොඩ ගහන්න ගත්ත තැන තිබ්බේ. මාරම ලස්සනයි. මේ හැබැයි කළුවරයි ඉතින් මේ වෙලාවට.
දැන් අපි ගන්න අවුලන්න. අපි ගල් දෙයක් ගහලාද ගිනි අවුලන්නේ නැහැ නේ. මේ තව දර ඕන වේද? ඕන වෙන්නේ. තවරේ තව හොයන්න නැද්ද? අය භාගයක් පත නේද? අවුල්ලා තියලා මේක පිච්චෙන හෙන්නලාවක් යනවා. හුඟක්. ඔව්. එහෙම හොඳ නැහැ කන්න. මේ හරියට තැඹුන් නැත්නම්. මෙන්න මේ වගේ අනිත් කැටේ ගෙනවනම් මේ පැත්තෙන් තව අවුලක් හදලා තියන්න තිබ්බනේ. මේක ඉතින් ගන්න බෑද? මේව මේ දෙල්ල තියෙන මේ ආලට ලස්සන ගහක් පෙන්වන්න. හරිද? මේකේ මේ ගහ ඇදලා තින්නේ. මේ ගහ ඇදලා තින්නේ මේ ගහ උඩ. මේ බලන්න මේ දින වෙන ගහක්. මේක වෙන ගහක්. මේ තවත් ඒවා එකක් මේකත් එහෙමයි. මේ තියෙන දරගොඩ නැකට කරලා පෙන්නන්න. උලඟ වැඩි. මේ කවර් වෙනවා නම් හරි නේ බා. ඒ දැන් මම මේක පැත්තට කවර් කරගෙන ඉන්නේ. මේ පොඩ්ඩක් ඉන්නවා. මේ පැත්ත උලඟ එන්නේ. මේ පැත්ත දෙක ගානට කවුරු හදාගන්න ඕනේ නැත්තම් ඒ කියන්නේ මේවා අපත යන්නේ. අර දරටත් කඩන්නද? ඒක නම් හදාගන්න. කොහොමද? මේ හැබැයි මේ දර නම් මදි වේබා. හරි. මේක හොයාගමු කරන්නේ. ඒක දැනක් කියන්න ඕනේ නේද? දැන් හරි ටයිම් එක. ඉන්න ගුණවිතර නේද? පොඩ්ඩක් ඉන්න ඒ උලඟ අඩු වෙනකන් ඉන්න. මේ හොඳට ඇවිල්නොත් උලඟ තමයි හොඳ බෑ. මේ කෝවි කොට ඉන්න බා. ඒ අරගේ කුඹි ඉන්නවා මේක අයින් කරලා තියෙනවා. ඔක අයින් කරලා. හරි ඔන්න ඇවිලෙනවා. ඇවිලෙනවා. මේ කසි පොළ හපලෙන් ගන්න තියෙන මචං මේ හත ඇල්කොහොල් වල ඉදාසේ සුන්දර ඇවිලෙනවා. ඉතින් නිදාස් ඇවිල්ලා අර පැත්ත වහලා තියෙන නිසා. පහන් දැල්ල ගිවන්න උලඟ මේ දාය මේ හතුරු වෙනවා වගේම ලැබුගින්න පැත්තට හිටිය උලවින් ඒ වගේ තමයි. පින්ට මිතුරු නෑ එහෙම තින්නේ. ඉතර මේ පැත්තෙන් කවුරු අපිට දෙන පේස් එක හරිද? අපිට පොඩි ප්‍රශ්නයක් ආවා මේ අපේ ෆොයිල් එකෙන් හොදිලි එක්කෙනවා. මේ ඒක තමයි ප්‍රශ්නේ ආවේ. යාර කොල්ලොන්ට මේ ඛණ්ඩ ටිකක් ඉවේ මේ දාගෙන මස් ටික. ඒකට මේ අපි නෙළුම් කොලයක් හදන්න යන්නේ. මේක කෙනවා වැසියක්. යම් බය නැතේ. අන්ඩේකට දාලා තින්නේ කියන්නේ අනික අයින් එකේ. බලන්නකෝ තියෙන ලස්සන. බ්ලොග් එකක් කියන්නේ. දන්නද? බ්ලොග් එකේ මොකද්ද වෙන්නේ කියන්නේ? බ්ලොග් කියන්නේ ඊලොග් කියන්නේ. ඔව් හරි මොකද්ද කියන්නේ? කියන්නේ දැන් අපි ඉතන ලොග් පොත් තියාගන්න. ලොග් පොත් කියන්නේ අපි මෙහෙම කරා. මෙහෙම කරා මොකද මෙතෙන්ද ගියා. මෙහෙම කරා. ඒ විදිහට දැන් වීඩියෝ ලොග්. අනුස්සමින් වීලොග්. බ්ලොග්. හරි හරි. කොන් එන්න
වතුරෙන් කියන හොඳයි කියලා හිතෙනවා. ඕනිකන් බලාගෙන බැල්ම නිකන් වැඩි සෙට් නැහැ. ඔයාලට මතක නම් මෙතන තමා ගිය සැරේ අපි නිලුම් කොළ කැඩුවේ. ඔන්න එතෙන්ට වෙලා තියෙන වැඩි. අපිට පේනවත් දන්නේ අපි දැන් අර ආන් ඈත පේන්නේ. එහාට එතෙන්ට යනවා නිලුම් කොළ කඩාගෙන එන්න. ඒක තමයි. රතනක් තියෙනවා. ආර තියෙන්නේ. මෙතනක් තියෙනවා. වතුර තියෙන්නේ අර අතන. වතුර තියෙන හැටි. පේනවනේ සයිස් එක. ඒ නෙළුම් කොළ සයිස් එක. අකුන්ගේ මේ බලන්න නෙළුම් කොළේ සයිස් එක. මම කකුලත් එක බලලා තිබේ. දැන් අතන මේ වතුර හිඳිලා තියෙන්නේ. වතුර තියෙද්දි කොහොම තිබ්බැද්ද? අපි ඉතින් කොළ ටික කඩාගත්තා. දැන් අපි යන්න යන්නේ අපේ චිකන් එක හැදෙන තැනට. ඉතින් පේන ඇති මේ කන්දට පිටිපස්සෙන් පොඩි චෛත්‍යයක් සුදු පාටට පේනවා. මේ තියෙන්නේ ඒක තමයි මිහින්තලේ චෛත්‍යය. යේ අපි ආවා. එහෙම තමයි වෙන්න ඕනේ බා. ගැලවෙන්න බා. මේ චිකන් මෙතන කර වෙලා නැහැ නේ. මෙතන කර වෙලාද? උත්තන්ඩි පවා. නේ නවුලන්නේ. එතන චූට්ටක් තියෙන. ඒ හැම ගිලි තාම කොඩේ ඉවරයි. පොඩි ප්‍රමාණයක් නැවුලක් නේ. පාල බලනකො සුපිරි පාරියයි. හයිද? අල තැම්බිලා තියෙනවා. දෙහිත් තියෙනවා. මං කියන්නේ ඊට මේ ටික මේ අල කැලි කැලි දානවා. මේ ඔය පාන් ටික පාන් කියනවද? ගෙනවා. කපලා ඕක මේ නිකන් ඕකේ මේක උඹ දාපන්. අවුලක් නෑ. ඒක නේද? අතන අල එකක් තියෙනවා. මෙතන අල එකක්. ඕ පාන් දැන් මේක තමයි දාන්නේ. හරි මේකනේ අල තියෙන්නේ. උඹ මේකටයි අර සලාද එකයි දෙක එකට අනපන්. කටු ටික අයින් කරපන්. කටු දෙක අපේ මෙම් කයි. ඊට පස්සේ අරකින් අල ටික අර අස්තර දාන්න උඹ දාපන් ඔක්කොටම. ඒකෝනේ මැදට රත් වෙන්න. ඔය ඉතින් තමයි වටේනේ පොල් ඉන්නේ. මේ කට්ටක් තියෙනවා. මාසු පුණ්ඩ දුන්නේ. මේ ඉන්නේ කියලා. සුබුණ කා. සුබුණ. ඔකට දාන්න කරගෙන දාන්න. නෑ මේක. ඒ උඹට කන්න බැරි වේ. මේක සෝස් එක දානවා නැත්නම් සෝස් එක වෙනම සෝස් එක වෙනම දාන්න. සෝස් එක වෙනම දාන්න. ඔක දාලා ඉවර වෙලා. අර බර්ගර් සෝස් එක කොහොමද දාන්නේ? ඒක පාන් එකනේ දාගන්නේ. ඔව්. මේක අපයි. සලාදේ කොලේ ගන්න ගන්න තියෙන පාටි ඔක්කොම තියෙන ඔබ දාන්න යම හැන්ද එක ඉස්සලා හැන්ද දාම් ඵලයක්. ඉඩයින් වට දෙන්න. හරි. Ambil kat toja nak pada. Ambil. Burger sama madu. Ya, tahu yang paling kangen bega lah. Boleh. Tu deh boleh. Ini betul dalam itu. Ini betul. Kita ini tiga ikan.
හරිද දැන් උඩ බෙටනද දම්මි හරි ආයෙ ගන්නවා මේක කොළප එක එක දාගෙන යන්න පුළුවන් හරි හරි මගේ දාරක වැටේ මේ අතන අලයකකුත් තියෙනවා කොතනද ඒ අලේක දාන්න අමතකුණානේ මෙතන පොස්ට් එකක් හරි වීඩියෝ නේද ඔන්න ඇෂ් වෙන වේරියන්ට් එකක් ඔන්න අපේ බර්ගර් එක සලාදයක් දෙන්නද එයා බර්ගර් සේරම මේ විදිහට තියලා ලස්සන ෆොටෝ එකක් ගහමු සලාද ඉවරයිනේ මේ කට්ටියම දාගත්ත මේ ෆොටෝ එක ගන්න මේ ෆොටෝ එක ගන්න හරි කවුරුත් ගන්න නැද්ද ෆොටෝ ලෝවා ගන්න කොලා වීඩියෝ කැමරා එක ඔන් කරලා තියාගන්න හරි එකිනුක් ගහපන් දෙකිනුක් ඉදා මාරුයි අරේ අය කපා කියස එන අපි කනවා ඕම් කට්ටියම කනවා ඔන්න මාත් කනවා